හයි ඔයාලට කොහොමද? පොඩි දවසක වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලට පෙන්නන්න යන්නේ අපි ඉන්න සිටි එකේ තියෙන රට ඉඳිවත්තා. ඉතින් අපි වීඩියෝ එකට යමු. Under the boughs where the shadows play, the wind hums songs at the break of day, whispering pines secrets. රටඉඳි කියන්නේ ගොඩාක් පෝෂ්‍යදායී පළතුරක් වගේම අරාබි රටවල ගොඩාක් ප්‍රසිද්ධ සහ භාවිතයට ගන්න පළතුරක්. විශේෂයෙන් නෝම්බි කාලෙට ගොඩාක් අපේ මුස්ලිම් ජනතාව රටඉඳි ප්‍රයෝජනයට ගන්නවා. මේ ඔයාලට පේන්නේ රටඉඳි ඉදෙන්න කලින් වගේම ගෙඩි වලින් පිරීලා තියෙන ලස්සන දර්ශනයක්. සාමාන්‍යයෙන් ඩුබායි වල නම් ජූනි ජූලි වගේ වෙන විට රටඉඳි වාරය පටන් ගන්නවා. මේ තියෙන්නේ උසට වැඩුණු රටඉඳි ගහක්. ඇත්තටම මේවා ඉදුණාම අපිට ඕනි තරම් ප්‍රමාණයක් කඩාගෙන රස බලන්න පුළුවන්. රටඉඳි අරාබි ජාතිකයන් අතර ගොඩාක් ප්‍රසිද්ධ පළතුරක් නිසා විවිධ ආහාර වර්ග හදන්න බහුල වශයෙන් භාවිතා කරනවා. ඒ වගේම ඔවුන් මෙම වගාවන් හරිම ලස්සනට නඩත්තු කරනවා වගේම ඉතාම ආදරයෙන් රැක බලා ගන්නවා. මේ බලන්නකො හරිම ලස්සනයි මේ වගාව. මේ තියෙන්නේ වතුර දාන විදිහ රටඉඳි ගස්වලට. මේ රටඉඳි ගෙඩි ඉදුණාම හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසයි. ඉතාම පොඩි වීඩියෝ එකක් වුණා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මෙවැනි තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක් වේවා.